2025 තුන්වෙනි මාසේ, ඒ කියන්නේ මාර්තු මාසේ 15 වෙනිදා. ජෙරුසලම් වලින් චාරිකාවක් ඇවිල්ලා තිබුණා ඊශ්‍රායලයේ හර්මෝන් කන්ද, අයිස් කන්ද බලන්න. මම ඔයාටද කතා කරේ මම ඔයාටද කතා කරේ මොකද නම කමෙන්ට් නැද්ද වීඩියෝ ගත්තට විස්තරයක් කියන්න නම් මේකේ කේල් කොලේපත් මොකද්ද කේටරින් සර්විස් එක කෙසෙල් කොලේපත් ඉතින් මේ චාරිකාවේදී සියලුම ආහාර පාන සැලසුම් කරලා තිබුණේ කෙසෙල් කොලේ කේටරින් සර්විස් එකෙන්. ඉතින් මටත් අවස්ථාවක් ලැබුණා කෙසෙල් කොලේ බත් කන්න. ඉතින් මේ විදිහට තමයි රසවටම කෑම හදලා තිබුණේ. බත් තිබුණා, කහ බත් තිබුණා, පරිප්පු දෙවර්ගයක් තිබුණා, බටු මෝජු තිබුණා, මාළු බෙදලා හදලා තිබුණා, පෝක් තිබුණා, හරක් මස් තිබුණා, කුකුල් මස් තිබුණා. ඊට පස්සේ ෆිෂ් ඩෙවල් එකක් තිබුණා, චිකන් ඩෙවල් එහෙම තමයි තිබුණේ. බීෆ් ඩෙවල්. ඊට පස්සේ මාළු කරියක් හදලා තිබුණා, මාළු ඇඹුල් තියල් හදලා තිබුණා, ඉස්සෝ හදලා තිබුණා, ඉස්සෝ ඩෙවල්. ඉතින් හුඟක් දවසකින් ඔන්න ලංකාවේ රහට ලංකාවේ උත්සවයකට ගියා වගේ, පාටි එකකට ගියා වගේ අපිටත් රස බලන්න ලැබුණා. රසම රස කෑම වේලක් ජෙරුසලම් වල කෙසෙල් කොලේ බත් කේටරින් සර්විස් එකේ නිර්මාණකරු. ඉතින් හරිම හිත හොඳ පුද්ගලයෙක්. සාතු සේවයට ඊශ්‍රායල් වලට පැමිණිලා තියෙන්නේ. ඉතින් සුබ පතනවා මේ සහෝදරයාට ඉදිරියටත් මේ කටයුතුත් රැකියාවත් ඉතා හොඳින් කරගන්නට දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ භූමියේ ඉඳගෙන දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් හැම කටයුත්තක්ම සාර්ථක වේවා කියලා. ඉතින් කාට හරි යම් කිසි උත්සවයක් පවත්වනවා නම් ඔන්න රසම රස කෑම වේලක් දෙන්න කෙසෙල් කොලේ බත් කේටරින් සර්විස් එකට ඔයාලටත් කතා කරන්න පුළුවන්. කෙසෙල් කොලේ බත් රස විඳින්න පුළුවන්. ඉතින් ගොඩක්ම ස්තුතියි කෙසෙල් කොලේ බත් නිර්මාණකරු ඒ සහෝදරයාට. හදවතින්ම නැවතත් සුබ පතනවා. හැම දෙයක්ම ශුද්ධ වූ දේශයේ ඉඳගෙන, ශුද්ධ වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේශයේ ඉඳගෙන, ශුද්ධ වූ භූමියේ ඉඳගෙන ඔයාට මේ හැම කටයුත්තක්ම කරන්න ශක්තිය, ධෛර්යය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා. ඒ වගේම තෙරුවන් සරණින් දියුණුවම සැලසේවා.